පුංචි කාලේ ගන්න. මම කම්පැනි පටන් ගත්තේ ගොඩක් කට්ටියට වුණා මේ ඉතර ගොඩක් පොඩි ළමයි නේද? ඒ ගොඩක් ආදර්ශන වෙන්න. මම අනේ පටන් ගන්න 2000 දී මම ලංකාවට ඇවිල්ලා ළමයි දෙන්නෙක් එකතු කරගෙන 3 දෙනෙක් ජොයින් වුණා. එක්කෙනෙක් යන්න ගියා මොකද ඉගෙන ගන්න එක්කෙනා යන්න ගියා ඉගෙන ගන්න නැත්නම් නෑ මාත් හිටියේ. ඒකෙත් ලොකු කතාවක් තියෙනවා. ඊට පස්සේ ඉඳලා අපි අවුරුදු 20කට දැන් ළමයි යනට ඉන්නේ 1000කට වඩා වැඩ කරනවා. අපි සායන ලොකු ආයතනයක් ගන්නවා. අපි ගොඩාක් countries වල ඔපරේට් කරනවා. ඉංගලන්තයේ ඊට පස්සේ ඇමරිකාවේ UAE ගොඩාක් countries වල. අපේ ලොකු ප්‍රොඩක්ෂන් එක සාරුනේ මේකත් වෙනද ඔබිස්ටි ප්‍රෙන්ට් වෙතර අපේ travel කියන section එක අපි මොකද දන්නවා tourism කියන section එක මොකද දන්නවා මොකද ලෝක කියන ලොකුම operators ආවල දෙක travel agencies වල දෙක දෙහිඳ අපි ගාව තමයි platform එක තියෙන මේ ලෝකේ ලොකුම companies කරන්නේ අපේ solutions ඒ solutions ඔක්කොම මම කතා කරන හැම solution එකක්ම ලංකාවේ නිෂ්පාදනය කරන ලංකාවේ ඩිසයින් කරන ලංකාවේ ඉන්වෙස්ට් ලංකාවේ තමයි ඒ කට්ටිය හදන මේ හැම ප්‍රොඩක්ට් එකක්ම පිටරේ කියන දේවල් නේ තමයි ලංකාවේ හදන දේවල්. ඒ ජර්නි එක තමයි අපි ඉස්සලාම අපි දුවා අවුරුදු 10කට ඉස්සර අපි මේ ලෝකේ අපි ඩිසයින් මොඩල් වල අපි ප්‍රොඩක්ට් ගන්න ඕනේ තමයි මේ ලෝකේ බේරගන්න. මෙතනත් ගොඩක් පොඩි ළමයි කවුරුත් දැක්කා. ඒ කට්ටියගේ අනාගතය අපි සුරක්ෂිත කරන්න ඕන නම් මේ රට මේ ලෝකේ අපි බේර ගන්න වෙනවා. ඒ අද තියෙන විදිහට කාබන් ඩයොක්සයිඩ් ඉෂුව ලංකාවේ තියෙනවා රුපියල් 1.2 මිලියන් රුපියල්. ඒ කියන්නේ එක 3-wheeler එකකින් අපි ප්‍රොඩියුස් කරනවා 6000 කිලෝග්‍රෑම් of කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් 1 කිලෝග්‍රෑම් එකක් කියන්නේ මෙන්න මෙච්චරක් විතර උස බෝලයක්. මේ මෙච්චරක් විතර උස බෝලයක්. මෙන්න මේ බෝලවල් සාමාන්‍ය 6000 නිකුත් කරන එක 3-wheeler එකකින් එක අවුරුද්දක. ඒ කියන්නේ මේ වගේ බිල්ඩින් 100ක් විතර ආදාර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපි මේ ලෝකෙට එකතු කරනවා. ඒකෙන් තමයි මේ ලෝකෙට සස්ටේනබල් වෙන්න බැරි. මේකින්ද හිතුවා අපි ඉලෙක්ට්‍රික් අපි වාහන ඔක්කොම ලංකාවේ ඉස්සරහම ඉලෙක්ට්‍රික් කරන්න ඕනේ. ඒක උනේ නැත්තම් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන chances ටික අනාගතේ අපේ ෆියුචර් එක අපේ මිනිස්සුන්ට හේතුවෙට එකට නැත් වෙනවා කියන එක අපි දැනගෙන අපි හිතුවා අපි ඉලෙක්ට්‍රික් මොබිලිටි කියන එක පටන් ගන්නවා. ඊගාවට අපිට ඕනෙලා තිබ්බා අපිට දැන් වාහන හැදුවට වැඩක් නැහැ charge කරගන්න බැහැ. ඊට පස්සේ අපි charging stations කියන එක හැදුවා. මේ ලෝකේ පළවෙනි ලංකාවේ ලොකුම charging network එකක් අපේ ඒවන් ඩිසයින් කරලා ඩෙවලොප් කරලා තියෙන ලංකාවේමයි. ඊගාවට charges වලට power ඕනේ වෙනවා. ඒක අපි හිතුවා අපි සාමාන්‍යයෙන් අපේ power prices එකක් තියෙනවා. අපි ඇවිල්ලා solar වලින් අපි මේ ඔක්කොම charge කරමු. ඒක අපේ අනාගතයේදී තියෙන්නේ ඔක්කොම solar වලින් අපි energy ගන්නවා. එතකොට ඒ energy වලින් අපේ වාහන දුවනවා. වැඩිපුර solar වලින් ගෙදර දුවනවා. ඒක solar වලින් අපිට energy security එකක් හම්බ වෙනවා. transport security එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතුරු එක තමයි agriculture. ඒක අපි ගත්තොත් එහෙම අද උදේ වැස්ස හොගාන. ගොඩාක් ගොවියෝ මේවා මේ කට්ටියගේ සුවිධාන් කරගෙන යනකොට ලොකු ප්‍රශ්න තමයි එක්කෝ අධික වර්ෂාව එහෙම නැත්නම් අධික නියගේ. ඒ දෙකෙන්ම මිනිස්සු පාඩු වෙනවා. එහෙනම් අපි සොලියුෂන්ස් හදුවා මෙන්න මේ වගේ fully automated agriculture කියලා. ඒ climate එක මොනවා වුණත් කමන්නේ තමන්ගේ පළදාව ලැබෙනවා. ඒ පළදාවේ තමන්ට මිනිමම් ආදායමක් ලබා ගන්න සොලියුෂන්ස් අපි හදලා තියෙනවා. ඉතින් ඒ වගේ මම මේවා ගැන කියවන්න යන්නේ නැහැ. මේ ලංකාවේ අපි තමයි වැඩියෙන්ම ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියට ගොඩාක් අපි සල්ලි වේදන් කරලා තියෙනවා. අපි ගොඩාක් අපි ගාව තියෙන අපේ කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන සොලියුෂන්ස් ගොඩාක්. ඒකෙන් මම මේවා ටිකක් පෙන්නුවේ. ඒක ලංකාව කියලා කිව්වට පස්සේ මිනිස්සු හිතන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට මොනවාක්වත් කරගන්න බෑ හැම එකක්ම පිටරටින් ගෙන්නන්න ඕනේ. දැන් මම මේ කරන සොලියුෂන්ස් ඔක්කොම පෙන්නන සොලියුෂන්ස් ඔක්කොම මම කියන්නේ මේක ඔක්කොම මේ ලංකාවේ කරන දේවල් මිසක් මේ පිටරට මිනිස්සුන්ගෙන් ගෙනගෙන පිටරට මිනිස්සුන්ගේ හිතාගෙන ඉන්න ඇති ඒ කට්ටියට කරන්න අපිට කරන්න බැරි දේවල් තමයි කරන්න පුළුවන්.
අපි නිකන් මොනවා නේද බැටි මොකද හරි ඒකින්දගේ ලෝකේ තියෙන මේ ලොකුම මේවා ලොකු නෙගෝසියේෂන් ප්ලැට්ෆෝම් එක ලෝකේ කවරක් කරලා නැහැ ඒකත් කටදාටි අපි ඒ වගේ දේවල් ගොඩක් කරලා තියෙනවා ඊට අමතරව අපේ මේ ෆීචර් එකක් ගන්න අපි තමයි ඉස්ලාම කිව්වේ ඉස්ලාම ආස්තනයේ ආසාරවලට කාර්යකරන විදිහට කාර්යයක් විශ්සකර ප්‍රොසෙස් එකක් තියෙනවා ඉතින් ඉස්ලාම මොකද කරලා අපි සුඛකාරක සුඛකාරක කරලා පස්සේ විශ්වවිද්‍යාලයට කරන්නේ අපි කියන්නේ වයිසකරකට කරලා පස්සේ අපි විශ්වවිද්‍යාලයට අපිට මේ කරන්න පුළුවන් ඉතින් අපි සුඛකාරකේ කරන්නේ මේ සුඛකාරක හදලා මේ සුඛකාරක මොකද සික් විද්‍යාවේ ඉඳලා 100 කිලෝමීටර් සොතන්නේ අපරදුන අපරදුනකට විද්‍යාවේ ඉඳලා 100ට යනවා හැබැයි 100ට යනකොට මේ ප්‍රොඩක්ෂන් කාර්යය යන්න පුළුවන් විද්‍යාවේ ඉඳලා 100ට අපර 1.8 අපර 1.8 සායනයේ ගායි ඒකයි පිළිවෙල දැන් මේක තුනක් ගන්න ඕනේ ඒ වුණාට මේක ඔක්කොම කාබන් ෆයිබර් වලින් කරලා තියෙන්නේ මේක තමයි ඉස්ලාම ලංකාවේ විශ්සකරු වාහනේ නැත්නම් ලංකාවේ ආධාරක දෙන්න ලංකාවේ වාහනයක් ලංකාවේ විශ්සකරු ප්‍රොසෙසර් ලංකාවේ දෙන්න මේක ලංකාවේ පළවෙනි වින් නම්බර් එක කියලා කරා මේක ඊට පස්සේ මේක තමයි ලංකාවේ පළවෙනිම රෙජිස්ටර් කරලා ඊට පස්සේ ජිනීවා මොනිටර් එකේ කියලා ප්‍රදර්ශනය කරන එකම වාහනේ මේක ඉස්සරහට වාහනය මේ ලංකාවේ මේක ඔක්කොම හදලා තියෙන කාබන් ෆයිබර් මේ කාබන් ෆයිබර් එක හදලා මේ හැම කම්පෝනන්ට් එකක්ම ලංකාවේ හදලා පිටට හදලා යාරියලා නේද අපි ඉලෙක්ට්‍රික් වාහන වල කරකට ආගාමී ඩිස්ප්ලේ රීමැක්‍රි ඉස්සකම ඉඳලා අම්බරේසල කරලා දෙපේ නාමයෙන් අපිට ඉතියලා තමයි කන්ට්‍රෝලර්ස් මේවා හදනකොට හරි අමාරුයි මේ කන්ට්‍රෝලර්ස් වලට කන්ට්‍රෝලර්ස් වලනවා 800 volts 600 amps 800 volts කියන්නේ එකම හරියට හදුනොත් ඒ මනුස්සයා කර වෙනවා ඒ ඉස්සර ලොකු පාර එකක් මෙන්න මේ කාසෙට දුවනවා ඒ ඔක්කොම ඒ පාර ඉලෙක්ට්‍රොනික්ස් කියන ජොබ් එකක් මේ ලංකාවේ කවදාකවත් අපේ ළමයිට තිබෙන්නේ නැහැ අද ඒ පාර ඉලෙක්ට්‍රොනික්ස් කියන ජොබ් එකක් අපි ඕන ආකාරයකට දීලා තියෙනවා අපි එහෙම උගන්නන්න නම් අපේම කම්පියුටර්ස් ඒ ලංකාවේ ලෝකේ තියෙන ලොකුම කම්පැනි තමයි මැක්ලරන් ඊට පස්සේ රීමැන් ඊට පස්සේ කොනික්ස් මේ කම්පැනි හැම එකේම ඒ ලොකුම කම්පැනිස් තමයි මර්සිඩීස් නේ මෙතන ලොකුම ඊට වඩා ලොකු කම්පැනිස් නේ අපේ ළමයින්ගේ උත්සව නේද කොහොමද මේ මිනිස්සු මෙච්චර ලොකුවට මේ දේවල් කරේ ඒකෙන්ද මේ වගේ දේවල් කිව්වට පස්සේ ඔන් බෝඩ් මේවට කියන high speed EVCU කියලා මෙන්න මේ EVCU කියන කැලේ මේ හැමදාම අපි ඩෙවලොප් කරලා කියන අර ඉතියේ තියෙන ටුක් එක ගත්තොත් ඕක කොහෙද තියෙන්නේ කොතනද ගියේ මොනවද උනේ මේ හැම විස්තර ටිකක්ම මෙන්න මෙයා ගන්නවා මේ හැම කැලලක්ම හදලා දෙන්නේ ලංකාවේ ඇතුළේ ඊට පස්සේ අපි ඉන්නේ කරා ලංකාවේ ලොකුම එන ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්නේ මේ 3 wheelers එතන 1.2යි අනිත් එක මෝටර් බයිසිකල් බිලියන 4.5ක් අපි යූස් කරනවා අපිට ඕන වෙලා තිබ්බේ මෙන්න මේ වගේ ලස්සන කියන්නේ අතලේ ලස්සන වාහන එකට ETX කියලා කියන්නේ X අපිට ඕනේ එලිවේටර් ට්‍රාන්ස්පෝර්ට් එක්ස්පීරියන්ස් අපිට ඉස්සල්ලාම ටුක් කියන වචනේ දාපුවාම මමත් වැඩිපුරම යූස් කරන්නේ ටුක් එක මම යූස් කරන්නේ මගේ මේ ETX එක මගේ මේ ETX එක තමයි ටවුන් එක ඇතුලේ යන්නේ හැබැයි මාව ගණන් ගන්න ටුක් ඩ්‍රයිවර් කෙනෙක් මම සාමාන්‍ය සරපුදයක් දාගෙන අද තමයි සරපුදයක් දාගෙන ඉන්නේ සාමාන්‍ය සරපුදයක් දාගෙන ටී-ෂර්ට් එකක් ගහගෙන යනකොට අපිව පිළිගන්නේ නැහැ අපි මේ හොටෙල් එකකට දෙන්නේ නැහැ නැත්නම් එක සැරයක් මම සිල්මන් කාර්යයකට යනකොට යන්න දෙන්නේ නැහැ මම නෙක්ස්ට් සයිඩ් එකට යනකොට අතන යන්න බෑ මේ ටීවී වල යන්න බෑ ඊට පස්සේ මම කරපුවේ ගේට් 2 ගාව ඉඳලා ප්‍රෙසිඩන්ට් රෙස්ටෝරන්ට් එක මේ ඕඩර් කරා සුමානයක් මට ඕනේ ඊට පස්සේ මම ගේට් එකේ යනකොට මම ඉන්නේ ප්‍රෙසිඩන්ට් රෙස්ටෝරන්ට් එක හැබැයි මගේ 3 wheeler එක දාන්න ඕනේ හරියටම කෝච් එක ඉස්සරහ එහෙම නැතුණොත් මම මේක ගෙවන්නේ නැහැ ඉදා ඉඳලා අද වෙනකම් ලංකාවේ තියෙන තරුණය හොටල් මගේ 3 wheeler එක දැක්කම දෙලින්ම ගිහිල්ලා පරාරයක අයින් කරලා ඉවරලා 3 wheeler එක දානවා කෝච් එකට
හරි. ඉතින් ඒ වගේ මට ඕනෙලා තිබ්බා මේ මිනිස්සුන්ගේ මනස නැත්නම් මානසිකත්වය වෙනස් කරන්න ඕනේ. ඒතර මේ ත්‍රිවිල් එක අපි හදනකොට ඒක ලස්සනට හදුවොත් ඒක ලොකු දෙයක්. ඊට පස්සේ ඊගාවට තමයි අපිට ඕනෙලා තිබ්බා මේක රේන්ජ්. ඒ කියන්නේ කිලෝමීටර් 150ක්වත් මේක කරන්න ඕනේ. නැති වුණොත් අපිට මේක ප්‍රැක්ටිකල් වෙන්නේ. තුන්වෙනි එක තමයි අපිට ෆාස්ට් චාර්ජ් කරන්න ඕනේ. මේක ඔක්කොමලා අමතක කරන දෙයක් නෙවෙයි. කියන අපි සාමාන්‍ය කිලෝමීටර් 150ක් ගියම අපිට පැය 3-4ක් ඉන්න ඕනේ චාර්ජ් කරන්න. අපිට පැය භාගයක් චාර්ජ් කරලා කිලෝමීටර් 3ක් ගන්න පුළුවන් නම් පැයකට වඩා අඩු කාලයකින් මට වේගක් කියලා කැම කාලා තව එක කිලෝමීටර් 150ක් දුවන්න පුළුවන් නම් මට ඒක ඇති මගේ දවස පුරා දුවන්න. ඉතින් මම මෙහෙ ඉඳලා නුවරට යනවා. නුවරත් අන්ද උඩකට යන්නේ. ඒ කන්ද උඩට යනකොට මම සාමාන්‍යයෙන් කැම කාලා ගල්ලදී ආපහු උඩට යනවා. කන්ද උඩට යනවා. ඒතර මම මේ ත්‍රිවිල් එක හදනකොට මමම එක්ස්පීරියන්ස් කරන හැමදාම ආද දුවනවා. දුවන එක්ස්පීරියන්ස් කරන හින්දා මේ වල තියෙන හැම අඩුපාඩුවක් අපි මේක හදලා තියෙනවා. මේකද අපිට ඕන වුණා දැන් මුළු ලංකාව වටේ මේ වගේ පොඩි පොඩි වාහන යනකොට මේක ලස්සනට තියෙනවා. මේ සාමාන්‍ය කාර්යකට වඩා ලස්සන ෂේප් එකක් තියෙනවා. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම ඩිසයින් අවෝඩ් එක දෙන්නේ මේ ලංකාවේ ඩිසයින් කරපු වාහන. ඒකට ඒත් එක්කම මේ වාහන අනිත්‍යව ගන්න අපිට ඕන දෙයක් කම්පෙයාර් කරන්න පුළුවන්. මේ වාහන ගත්තොත් මේ වාහනේ අපිට ඕනෙලා තිබ්බේ මේක ලස්සනට හදන්න. මේක ලස්සනට හදුවට පස්සේ අපි යනකොටත් ඒක වැදගත්කමක් තියෙනවා. ඊට පස්සේ කවුරු ගියත් වැදගත්කමක් තියෙනවා. දැන් අර ඇතුලේ අය අරුපය හොට්ටේ ඇතුලට දාන්න තියෙන හේතුව තමයි ඒක කටින්. හරි. ඒතර මේක කියලා දාපුවාම ඒකට කමන්නේ මොකද මේක ඒකට ලස්සනයි. ඒකෙත් දැන් ගොඩක් අරුපය හොනල් try කරන්නේ මෙන්න මේක ඒකත් ඒකේ විදිහට හැටියට ඒකත් එක ෆීඩ් එකට ඇඩ් කරනවා. මේක අනිත් එක තමයි මේකේ ගොඩක් ස්ට්‍රෝං බොඩි එකක් තියෙනවා. ඒත් එක මේක හදලා දෙන්නේ කාබන් කොම්පොසිට් බෝඩ් එක. ඒක කොම්පොසිට් කියන අපිට දිරන්නේ. කොච්චර වුණත් මේක දිරන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව තියෙන අපි යූස් කරන ප්ලාස්ටික් රීසයිකල් කරපුවා ආපහු මේකේ බොඩි එක හැටියට යූස් කරන්න. ඒතකොට අපි විසික් කරන ප්ලාස්ටික් වලින් අපිට පුළුවන් කොම්පොසිට් හදලා වෙන්න මේකේ බොඩි එක ආපහු හදන්න. ඊගාවට මේකේ අපිට ඕනෙලා තිබ්බා ඇම්පල් ලෙග් ස්පේස්. එතන කකුල ඕන තරම් දිගට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක චැසි එක පිටිපස්සේ මෙන්න මේ චැසි එක ගොඩක් වාහන වල නැහැ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපි හැප්පුණොත් අපිට ඕන දෙයක් පොඩි පොඩි ගාන අඩුවට කරන්න පුළුවන්. අපිට ගාන අඩු කරලා ඉවරලා ඕන දෙයක් හදන්න පුළුවන්. අදවල පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි අපි හැප්පුණාට පස්සේ අපිව මේක දුර වෙලා යනවා. අපි කියලා බැලුවොත් දැන් කියන ත්‍රිවිල්ස් මෙන්න මෙහෙම හැප්පුණ ගමන් ඒකට ඉතුරු වෙනවා. කටි ඔන්න සිගරට් කරලා බලන්න මේක ඉතුරු වෙන්නේ මොකද එක බෝඩ් එකකින් නමලා තියෙනවා. ඒ බෝඩ් එකේ නම් කරනවා තිබ්බාට පස්සේ අර ක්‍රම්බල් සෝස් කොහෙවත් නැහැ. මේ ක්‍රම්බල් සෝස් නැති හින්දා මේක කෙලින්ම වැදලා ගමන් මේක ක්‍රම්බල් වෙලා මේකට එක කකුලක් ඇట్లా යනවා, අතක් ඇట్లా යනවා. ඊට පස්සේ මිනිස්සු මැරලා යනවා. පෙරළුනොත් එහෙම උඩ ගිහිල්ලා බැලුවොත් එහෙම පොඩි චීප් මේවා දාලා තියෙන්නේ. ඒක පෙරළුන ගමන් ඔළුව හැප්පිලා මිනිස්සු මැරලා යනවා. අද ඉන්ස්ටන්ට් කැරියර් එකට ගියොත් එහෙම 90%ක් ඉන්නේ ත්‍රිවිලර්ස් වලින් ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙච්ච කට්ටියයි අනිත් කට්ටිය ඉන්නේ මෝටර් බයිසිකල් වලින් ඇක්සිඩන්ට් වෙච්ච කට්ටිය. ඒ කට්ටිය තමයි අද ICU වල වැඩිම පිටත. ඒ කියන්නේ අපි සේෆ්ටි ගැන කරන්නේ අපි ගාන ගැන විතරයි බලන්නේ. සමහරක් වෙලාවට අපි හිතන්නේ අපිට මරුණක් කමන්නේ ගාන අඩු වෙනවා. තව කෙනෙක් හිතන්න පුළුවන් මගේ කකුල නැති වුණා. මගේ කකුල නැති වුණේ ලක්ෂ 2ක් වැඩිපුර ගෙව ගන්න බැරි වුණා. හරි ඒකට ඒ වගේ අපිට කපන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතයක් නාස්ති වුණාට පස්සේ ඒ ජීවිතයෙන් ඇලි කකුලක් අඩු කරගන්න කැමතිද ගානක් ඉව කරගන්න ඕනේ. ඒකෙන් තමයි අපිට ඕනෙලා දෙන්නේ නැත්තේ. මේව මේ චීප් and cheerful දේවල් කරලා ඉවරලා ගාන අඩු කරලා. අනිත් එක තමයි ඒකේ පුළුවන් පිටිපස්ස මේකට දකින්න පුළුවන් මේක සීට් එක නමන වෙන්න මේක ඔන් කරා බඩු බාහිර දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එකම වාහනේ පිටිපස්ස ලොකු සූට්කේස් එකක් දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ටූරිස්ට්ලා යනවනම් ටුක් ටෙන්ඩර් එකේ පිටිපස්ස ලොකු එකක් එක සූට්කේස් එක දාගෙන කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන්. ඒත් එක්ක මේකට ඊට වඩා ලොකු බඩු ගෙනියන්න ඕනේ. ෆ්‍රිජ් එකක් ගෙනියන්න ඕන, ටෙලිවිෂන් එකක් ගෙනියන්න ඕන, සීට් එක නමලා දාලා ඒකට පුළුවන් මේක දාගෙන යන්න.
ඊගාවට අනිත් එක තමයි අපි ලොකු වාහනයි පොඩි වාහනයි ගත්තොත් කාර්යයක් කරලා යනකොට කොළඹ ඇතුලේ ලොකු වාහන දුවන්න බෑ කොච්චර කතාවක්. අපිට SUV වාහන ගන්න පුළුවන්, Mercedes ගන්න පුළුවන්, ඕන එකක් ගන්න පුළුවන්. නමුත් අපි කොහෙද ඔය දුවන්නේ? කාර්යයක් කරලා යනකොට ඔය දුවන්න ඉඩ නැහැ. අපි පුළුවන් තරම් වාහන පොඩි කරනවා මිසක් වාහන ලොකු කරලා හරියන්නේ නැහැ. ඒ වගේ ඩයිනමික්ස් නම් ගොඩක් කියන්නේ නැහැ. ඒකෙන් අහන්න පුළුවන් අයි මේ 3-wheeler එක 4-wheeler එකක් කරන්න. 4-wheeler එකක් කරගත්තට පස්සේ මෙයාගේ මේ ටර්නිං සර්කල් එක. ඒ quick agility ටර්නිං සර්කල් ඒක ඔක්කොම කම්ප්‍රොමයිස් කරනවා. මගේ ගාව තියෙන මිනි එක තමයි ක්ලාසික් මිනි එක තමයි මේ ලෝකේ තියෙන පොඩිම වාහන. ඒ ක්ලාසික් මිනි එකේ දාලා තියෙන 450 bhp. ඒකට කවුරුහක්වත් මේ ලෝකේ තියෙන fastest මිනි එක තියෙන මයි ගාව. ඒ ඔක්කොම අපි හදපු ඉලෙක්ට්‍රික් වාහන. ඒ වාහනේ සාමාන්‍යයෙන් සායන හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවනේ ඩ්‍රයිව් කරන්න. එහෙම නැතුනොත් එහෙම යා මරන්නත් පුළුවන්. ඒකින මම දන්නවා මේ වාහනේ පොඩි වුණාට පස්සේ ඒ වුණාට මේක ටර්නිං සර්කල්ස් අඩුයි. අපිට ගිහිල්ලා එතනින් ඇතුලේ දාගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. අපිට තියෙන ලාස්ට් මයිල් ඩිලිවරි සර්විස් එක අඩුයි. මේ වගේ ගොඩක් හේතු හින්දා මේ වාහනේ රෝද තුන තියෙන එක හරි ලේසි අපිට එලවන්න. ගොඩක් වෙලාවට පොළොව ඇතුලේ යන්නේ 3-wheel එකේ මිසක් කාර් එකේ යන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා 3-wheel එකේ එඩෝග් එක කෙනා දන්නවා. ඒකේ තියෙන වාසිය මොකක්ද? ඒකේ තියෙන අවාසිය මොකක්ද? අපි අදලට ඒ ලෝක රැටිකට්ටිය නාමය ඔක්කොම දේවල් කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි පාර්ක් කරන්න ගියොත් එක SUV එකක් තියෙන තැනට අපිට පුළුවන් 3-wheelers තුනක් පාර්ක් කරන්න. හරි. එක කාර් එකක් තියෙන තැනකට පුළුවන් අපිට 3-wheelers දෙකක් පාර්ක් කරන්න. අපිට කියලා මේ ඉඩම් ලොකු කරන්න බෑ. අපිට කියලා ගන්න අපිට මේ නගරවල ලොකු කරන්න බෑ. අපිට කරන්න පුළුවන් මේ තියෙන කාර් එක ප්‍රයිස් එක අඩු කරන එක විතරයි. මම මේක ගැන වැඩි දාන්න මට පොඩි වෙලාවක් දෙන්න හිතුවා. මේ ඩිසයින් කරනකොට ඔකට පෙන්නන්නේ ඒවා ඩිසයින් කරනකොට අපි කියාෆුලි ඩිසයින් කරන්නේ. ඒ කියන්නේ මේ හැම කෑල්ලක්ම ඩිසයින් කරලා තියෙන ලංකාවේ. ඒතර අපේ බ්‍රේක්ස් ගත්තා. බ්‍රේක් බූස්ට් බ්‍රේක් එකේදලා මේ හැම දෙයක්ම ඩිසයින් කරලා තියෙන ලංකාවට මේකේ OEM පාස්. OEM කියන්නේ මේකේ IPR එක ඔක්කොමයි අපිට. ඒතර අද අපිට තියෙනවා මෙන්න මේ වාහනයක ලොකු ඉල්ලුමක් දැන් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ කියන අපේ ඉන්දියාවේ තියෙන අපේ මැනුෆැක්චර් කරන්න පුළුවන්. ඉන්දියාවේ ලොකු ගෲප්ස් එකක් දැන් අපිත් එක්ක කතා කරගෙන යනවා. ඒ ඉන්දියාවේ ඉඳලා අප්‍රිකාවට ගෙනියන්න පුළුවන්. මොකද මේකේ තියෙන ෆන්ක්ෂනලිටිස් and ෆීචර්ස් වල කිසිම එක නැහැ. ඒකින්ද ඒ ටික නැතිහින්ද අපි ගොඩක් වෙලාවට ඉන්දියාවෙන් අපෙන් අහනකොට අපේ කට්ටිය try කරනවා ඉන්දියාවට මෙහෙට. ඒතර අපි සල්ලි හම්බ කරන්න පුළුවන්. නමුත් පක්ෂ දෙන්නේ මේක. අපේ මේ ලංකාවේ ලොකු ට්‍රේඩ් ඉකොනොමි එකක් තියෙනවා. අපිට ඕන එකක් ගෙනල්ලා ඉවරලා මෙහෙ ගෙනල්ලා දාන්න පුළුවන්. හැබැයි අපේ ඉකොනොමි එක කවදාකවත් ස්පෑන් කරගන්න අපිට වෙන්නේ නැහැ. අපිට ඉකොනොමි එක ස්පෑන් කරන්න නම් ට්‍රේඩ් ඉකොනොමි එක නතර කරලා අපි ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකට යන්න ඕනේ. මේ වාහනේම එයාර් කන්ඩිෂනින් වර්ෂන් එකක් තියෙනවා. අපිට ඕන එයාර් කන්ඩිෂනින් එක දාලා දරවල් දාගෙන යන්නත් පුළුවන් වෙන මේක ඇතුළේ. මේ 3-wheel එක ඊට පස්සේ අපි මේ වගේම තව දේවල් හදලා තියෙනවා. මේ ට්‍රැක්ටර් රිප්ලේස්මන්ට්. දැන් ට්‍රැක්ටර් එකනට මෙන්න මේක ගත්තා නම් මේකෙන් පුළුවන් ට්‍රැක්ටර් එකේ වැඩ කරන්න පොඩි අඩු ගානකට. අනිත් එක මේවන ලොකුම දේ තමයි 3-wheel එක ගත්තොත් ඒ 3-wheel එකේ කිලෝමීටරයකට පස්සේ රුපියල් 3ක් විතරයි. හැබැයි සෝලර් දාගත්තොත් ඒක වෙන්නේ ඒකට කොස්ට් එක බිඳුවයි. ඒතර අපිට මේවට යන කොස්ට් එක, පෙට්‍රල් ගහන්න යන කොස්ට් එක, රිපෙයාර් කරන්න යන කොස්ට් එක, එන්ජින් වල යන කොස්ට් එක මේ කොස්ට් එක ඔක්කොම 0 වෙනවා. මේ හැම කම්පෝනන්ට් එකක්ම පිටටින් ගේන්න ඕනේ දැන් මේකෙදි ඒවයි සිතා අපිට පිටටින් ගේන්න ඕනේ නැහැ. ඒතර මේ කොස්ට් එක 0 වුණාට පස්සේ ගොඩාක් දෙනෙක් දැන් බලන්න මෙන්න මේ කොස්ට් එක એટલે පෙට්‍රල් ගහන කොස්ට් එක අපිට ලීස් එක නිකම්ම ගෙවන්න පුළුවන්. ලීස් එක නිකන් ගෙවුවට පස්සේ ඉතුරු තියෙන සල්ලි ටික ඔක්කොම තමන්ගේ ප්‍රොෆිට් එකක් කරන නිසා ඒක යාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේක සමහරක් වීඩියෝස් බලුවා. සමහරක් බොහොම අමාරුයි මේ කට්ටියගේ ලීස් එක ගෙවන්නේ. ඒක පෙට්‍රල් ගහන එක ලීස් එක උනාට පස්සේ බොහොම අමාරුයි ගෙවන්න ඕනේ. ඒක හම්බ කරන සල්ලි ටික ඔක්කොම ටික තමන්ගේම සල්ලි ටික වෙනවා මිසක් ඒක කොස්ට් එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බසස් එහෙම දෙන ඊටයක තමයි අපි ගාව තියෙන්නේ මේ ලෝකයේ තියෙන හොඳම කන්වර්ෂන් එක. ඒ ඕන ඩ්‍රයිව් එකක් අපි පය දෙකක් තුනක් ඇතුළත කන්වර්ට් කරලා දෙන ඉලෙක්ට්‍රික් වලට ඒ ඩ්‍රයිව් ට්‍රේන් එක එකම. ඒ පිටිපස්සට ගියා ඒ ඩ්‍රයිව් ට්‍රේන් එක වෙනස් කරා පය දෙකක් තුනක් ඇතුළත කන්වර්ට් කරලා දෙනවා. ඊට පස්සේ
ඒක ගෙනිහිල්ලා රෙජිස්ටර් කරලා පහුවෙන ඉඳලා එකකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ හැම ටීවී එකකටම තියෙනවා මේ වගේ ෆාස්ට් චාර්ජර්. මේ ෆාස්ට් චාර්ජර් එක තිබ්බේ නැත්නම් මේක ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. මොකද ෆාස්ට් චාර්ජර් එක තිබ්බට පස්සේ තමයි අපිට භාගයක් චාර්ජ් කරගෙන අපිට ඕන තැනකට යන්න පුළුවන්. මේ ටීවී එකකට වඩා අපේ ටීවී එකේ තියෙන තව ඇඩ්වාන්ටේජ් එකක් තමයි මෙන්න මේකට පුළුවන් 75ට 80ට යන්න. කිලෝමීටර් 75ට 80ට යන්න පුළුවන්. 75ට 80ට ගිහින් ලොකු කෝනරින් එකක් කරොත් මේ කෝනරින් එකේදී නාව පෙරලන්න බෑ. මේ ඉන්න ස්ටන් ඩ්‍රයිවර්ස් ඔක්කොම try කරා මේක පෙරලන්න. මේක පෙරලා ගන්න බෑ. පෙරළුණත් මෙයා ගාව ලොකු ගොඩක් සේෆ්ටි බිල් කරලා තියෙනවා. මේ පෙරළුණත් ඒකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක මිනිස්සු. ඊළඟට ඒ විතරක් නෙමෙයි මේක 175ක් අපේ අද ලීගල් ලිමිට් එක කියන්නේ 45යි. නමුත් අපිට 75 මම කියන තියෙන 65 අපි ටෙස්ට් කරන්න කියන පස්සේ හැබැයි අපි ආණ්ඩුවෙන් අහලා තියෙනවා මේ ස්පීඩ් ලිමිට් එක වැඩි කරන්න කියලා 65කට. ඒක මොකද අපේ සේෆ්ටි ස්ටෑන්ඩඩ් වැඩි. මේ සේෆ්ටි ස්ටෑන්ඩඩ් එක අපිට මේවා යුරෝප් වලට ගෙන යන්න පුළුවන්, ඇමරිකාවට ගෙන යන්න පුළුවන්. මොකද අනිත් ඒවා ගෙනියන්න බැරි ඒකට මේක සේෆ්ටි ස්ටෑන්ඩඩ් එක නැති. ඒකිට අපිට ඇත්තටම 65ක් 70ට යන්න පුළුවන් නම් මේ වෙහිකල් එක. දැන් මම අහුණා ඉස්සෙල්ලා කෙනෙකුට මෙහි ඉඳලා මොනරාගලට යන්න බෑ අටක් යනවා. මේකෙන් යන්න පුළුවන් බය 4කින් 5කින්. ඒකෙන්ද කාලයක් ගොඩක් අඩු කරන්න පුළුවන්. මේ ආණ්ඩුව මෙන්න මේ වගේ වාහන වල ස්පීඩ් ලිමිට් එක වැඩි කරනවා. ඊගාවට අන්තිම ටික තමයි අපි මෙන්න මේ වගේ දේවල් කරගෙන යනවා. මේ ඉලෙක්ට්‍රික් කන්වර්ෂන් එකක් කරගෙන යනවා. ඒ කන්වර්ෂන් එකක් අර වගේමයි. ඒ වගේම ඩාගෙන ආදු කාලෙකින් charge කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඉමිෂන් එක 0. ඊගාවට අපි මෝටර් බයික්ස් හදන්න පටන් ගත්තා. මේ මෝටර් බයික්ස් වල අපිට පුළුවන් කිලෝමීටර් 350ක් දුවන්න එකපාරක් charge කරලා ඒක charge කරන්න යන්න භාගයක් ගන්න. සාමාන්‍ය විනාඩි 20ක් charge කරලා මට යන්න පුළුවන් නුවර. මම සාමාන්‍ය නුවර යන මේ බයික් එකේ මට විනාඩි 5.5කින් විතර මට නුවර යන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් high speed ඒනකට ඒවා ටෙස්ට් කරන්න යන්නේ. අපි ටෙස්ට් කරන්න අවසර දීලා තියෙන සල්පරක් වාහන. මොකද ලංකාවේ කියන ටෙස්ට් එකක් දැනෙන්නේ. ඒතර ඒ වගේ මේ මගේ මිනි එක ඒ වගේ අපි ගාව බෝට්ටු තියෙනවා. මේ බෝට්ටුත් අපි ඔක්කොම ඉලෙක්ට්‍රික් කරලා තියෙනවා. ඒතර අපිට බෝට්ටුවකට යනවා නම් කිලෝමීටරයකට රුපියල් 250ක්. අපිට මේ බෝට්ටුවම දාන්න පුළුවන් කිලෝමීටරයකට රුපියල් 70ක්. ඒකින්ද මෙන්න මේ කිලෝමීටරකට යන ප්‍රමාණය කිලෝමීටරයක වියදම ගොඩාක් අඩුයි ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන්න පටන් ගන්නකොට පස්සේ. ඒ විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රික් වාහන වල නැහැ ගියර් මාරු කරන්න අරවම මොනවක්වත් නැහැ. ස්විච් එක දැම්ම ගියා. ඕන කෙනෙකුට ඕන ගෑනු කෙනෙකුට ඕන පිරිමි කෙනෙකුට මේ වාහනේ ඉගෙන ගන්න යන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10යි. විනාඩි 10ක් යද්දී බ්‍රේක් එක පාකට ඇක්සලරේට් කරනවා එච්චරයි. ස්විච් එක මාරු කර ගන්නවා අපේ ස්පෝර්ට්ස් මෝඩ් වලට හයියෙන් යන්න ඕන නම් හිමීට යන්න ඕන නම් ඔය ස්පෝර්ට්ස් වලට ස්විච් එක මාරු කර ගන්න විතරයි කරන්නේ. ඒකින්ද අපි ආණ්ඩුවෙන් ඉල්ලලා තියෙනවා අපිට නිකන් ලයිසන්ස් එකක් කියනවා. එයාට දෙන්න කියලා ඔටෝමැටික්ලි 3 wheel එකක් දෙලවනවා. ඒකට අපිට නිකන් ලයිසන්ස් එක කියලා අපව 3 wheel ලයිසන්ස් ගන්න අවස්ථාවක් නැහැ. ඊට පස්සේ මේ අපේ charging network එක මේ එක එක chargers තියෙනවා. මේ fast chargers තියෙනවා, tuk-tuk වලට මේ fast chargers තියෙනවා, car වලට ඊට පස්සේ අපි ගාවට තියෙනවා ලොකු 350 kW chargers. මේ හැම එකකටම app එකක් තියෙනවා. මේ app එකේ තියෙනවා මොකද මේ chargers තියෙන ලංකාවට මේ ලංකාවට හැමතැනම අපි ගාව chargers තියෙනවා. අපේ chargers අපි ඉන්දියාවට අරනවා, අපේ chargers අපි ඇෆ්‍රිකාවට අරනවා, අපේ chargers අපි ඊස්ටර්න් යුරෝප් වලට අරනවා. ඒත් එක්ක මම මේවා ගැන කියන්නේ මේවා බැටරි පැක්ස් හදනකොට අපි ගාව තමයි සාමාන්‍ය ලෝකෙ හොඳම බැටරි පැක්ස් හදන්නේ අපි සමහරක් වාහන වලට. ඒත් එක්කම අපි හදනවා ඊට අමතරව අයි අපි බැටරි සෙල් එක පිටරටින් ගන්නවා. ඒකත් අපිට ලංකාවේම හදන්න පුළුවන්. ඒකින්ද අපි අද හදාගෙන යනවා අපේම බැටරි සෙල්ස්. ඒක කවදා හරි දවසක අපිට මේ ලිතියම් අයන් බැටරි වල නෑ අපිට සෝඩියම් අයන් බැටරිස් වලින් අපේ වාහන දුවන්න පුළුවන්. ඒක අපිට පුළුවන් සෝඩියම් කියන එක අපිට අපේ වටේම මුහුද තියෙනවා. මේ මුහුදේ සෝඩියම් ගන්න පුළුවන්. මේ මුහුදේ තියෙන වතුර වලින් හදන බැටරිස් වලින් අපිට පුළුවන් අපේ වාහන දුවන්න තව අවුරුදු 2ක් ඇතුළත. ඒ වගේ අපි මේ හයි zinc bromide battery කරලා බැටරි charger මෙන්න මේවත් අපි යුනිවර්සිටි එකේ වල රිසර්ච් කරනවා. ඒත් එක්කම මේ සෝඩියම් බැටරි දැනුවත් අපේ වැඩ කරන බැටරිස් තියෙනවා.
කවදාකවත් අපේ ලංකාවේ මිනිස්සු දෙන අපිට අපේ බැටරියක් හදාගන්න පුළුවන් වෙයි කියලා. අපි හැමදාම මේ බැටරි එක ගලවලා බැලුවොත් මේ බැටරි එකේ තියෙන මුළු බැටරි එක එක්ක චීනය කියනවා, එක්ක ජපානය කියනවා, එක්ක මොකක්ද කියනවා. එහෙම නැත්නම් අපි ඇතුලේ කවදාකවත් එහෙම බැටරියක්වත් අදපු જાතියක් නෙමෙයි. මේවා දැන් ඔක්කොම හදලා තියෙන මේවා හදන්න දේවල් නෙමෙයි, මේවා හදලා දැන් අපි යූස් කරගෙන යන දේවල්. ඒත් එක්කම මේවට කියන ඕල් කාබන් ඩෝල් බැටරිස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට බැටරි එක මාරු කරන්න ඕනේ නැති වෙයි. ටිකක් කල් යනකොට අවුරුදු 30ක් 40ක් විතර දිගටම අපිට මේ බැටරිස් යූස් කරන්න පුළුවන්. සමහරක් බැටරිස් දැන් අද දෙකේ බැටරි අපි හයි කරන්න යන්නේ පැය භාගයක් ඇතුළත charge කරන්න. විනාඩි 15කින් විතර තමන්ට කිලෝමීටර් 75ක් විතර දුවන්න පුළුවන්. ඊට පස්සේ අවුරුද්දක් කරපු නැත්නම් තමයි ඊවිටෝල් කියන්නේ. මෙන්න මේක කොහොමද ඉන මාසයේ අන්තිමට ඊගා මාසෙ මුලදී අපි මේ ඩ්‍රෝන් එක දුවනවා. මේක එක මිනිස්සෙක් එක්ක අරගෙන යන්න පුළුවන්. මෙන්න මෙයාට තියෙන්නේ යන්න ඕන දල කියන එක විතරයි. ඊවර පස්සේ එයා වෙන්න කරනවා. අපි දුන්නේම නිකම්ම ඉඳලා නුවරට යන්න ඕනේ කියලා අපිට විනාඩි 40කින් යන්න පුළුවන්. යන්න රුපියල් 2000ක් යනවා. එන්න රුපියල් 2000ක් යනවා. රුපියල් 4000කට මට නුවරට ගිහින් පුළුවන් විනාඩි 40ක් යනවා. අපි හෙලිකොප්ටර් එකේ ගියොත් එහෙම අපිට කොස්ට් වෙනවා සාමාන්‍ය ලක්ෂ 3ක් ලක්ෂ 4ක්. රාද මේවා අපි යූස් කරන ස්ප්‍රේ ඩ්‍රෝන් ඇග්‍රිකල්චරල් අපි ඒත් එක්කම අපි යූස් කරනවා ඇග්‍රිකල්චර් එකට ලොකු වගාවල් වල අපිට පුළුවන් කියලා පොර දාන්න වතුර දාන්න disease identify කරන්න පුළුවන් දේවල්. මේ ඇවිල්ලා ප්ලේන් එකකුයි ඩ්‍රෝන් එකකුයි දෙකම එකට දුවන වාහන කරන්නේ උඩට යන ඩ්‍රෝන් වගේ යූස් කරනවා. ඊට පස්සේ ඈතට යන ප්ලේන් එකකට යූස් කරනවා. for a future එක දැන් අගදී දවසක අපිට එහෙම ට්‍රයි ෂෝ එකක් යාගේ බර අඩු කරොත් අපිට ට්‍රයි ෂෝ එකට ඇත්තටම අපේ ඩ්‍රෝන් එක උඩ ෆිට කරොත් එහෙම මගේ අයිඩියා එක තියෙන කවදා හරි ට්‍රයි ෂෝ එක ෆ්ලයින් ට්‍රයි ෂෝ එකක් කරනවා. ට්‍රයි ෂෝ එකේ ඉඳගත්තා දුර යනකොට ෆ්ලයි කරනවා ළඟ යනකොට ට්‍රයි ෂෝ එක. හරි ඒක මම ධර්මයට පස්සේ ගොඩක් අතීතයේ ඉන ලෝකයක් කියලා දැන් මේක අපේ සදාවක් කරගෙන යනවා. ඒත් එක්කම ඒවා වැඩි කියන්නේ නැහැ. අපි අපිට ඕනෙලා තියෙන්නේ ඉදරක් ගත්තා ඒක ඉදට සෝලා දැම්මා මේ සෝලා වලින් බැටරි charge කරගත්තා රාඩත් ඒ බැටරි එක වැඩ කරනවා අපේම chargers තියෙනවා අපේ charger එකකින් තමන්ගේ වාහනේ charge කරගන්න පුළුවන් ඊට පස්සේ තමන්ගේ ගමන් බිමන් ඔක්කොම නිකන් ඉදර ලයිට් බිල නිකන් හැමදේම නිකන් අපිට කරගන්න පුළුවන් ලංකාවේම හදාගන්න තාක්ෂණය. ඉතින් ඒකින්ද මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන එක මෙවුවා මේ අපි ගාව තියෙන ගොඩාක් ඇග්‍රිකල්චර් සෙන්සර්ස් ඉඳලා කොඩිගේටර්ස් ඉඳලා මේ හැම ඇප්ලිකේෂන් එකක්ම මේ ඔක්කොම ඩිසයින් කරලා ඩෙවලොප් කරලා ලංකාවේ අපි ලංකාවේ ෆාම්ස් වල තියෙන අපි ගාව ස්ටාර් 75000ක් විතර මේ 75000 මට මගේ ෆෝන් එකේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කුටිම බුද්ධියේ ඒව ඔක්කොම කන්ට්‍රෝල් වෙනවා. ඊළඟට මේ කන්ට්‍රෝල් වෙලා තියෙන හදන ඇග්‍රිකල්චර් මේ ඔක්කොම ඔර්ගැනික් ප්‍රොඩක්ට්ස් අද උන සුපර් මාකට් එකකින් මේවා ගන්න පුළුවන්. මේ අපේ ලොකු ඇග්‍රිකල්චර් වැඩ කරන මේ ෆාම්ස් ඒත් එක්කම අපි ගොඩක් මෂ්රූම්ස් වල ඉලක්කයකට හේතුව තමයි අපි දිනලා කුකුලෙක් හදලා කුකුල් මස් කෑල්ලක් කෑවා. අපි කුකුලෙක් හදන්න සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 100ක් හදනවා. 100ක් කියන්නේ මෙන්න මේ වගේ බෝලවල් 100ක්. يعني මේකේ කාලක් අපි පුරවනවා කාබන් ඩයොක්සයිඩ්. නමුත් අපි කුකුල් මස් කෑල්ලක් කෑවේ නැත්තම් අපි මේකෙන් කාලක් ඉදිරි කරනවා. අපිට ඕනෙලා තිබ්බේ මේ වෙජිටේරියන් කියන එක හැම මිනිහටම උබෝල පුළුවන් තරම් එකක් හැම වෙලාවක හරි වෙජිටේරියන් කරලා තව ළමයි අනාගතේ බේරගන්න කියලා කියනවා. මොකද මේ පොඩි ළමයි ගොඩක් ඉන්නවා. මේ පොඩි ළමයින්ට අපි ආදරේ කියලා කියනවා අපි හැමදාම කියනවා. අපි නමුත් අපි දන්නවා අපි ආදරේ අපි මාළු මස් කාලා එහෙම නැත්නම් අපි ෆොසිල් ෆියුල්ස් කියන වාහන යූස් කරගෙන අපි කොච්චර ආදරේ කියලා වැඩක් නැහැ අවුරුදු 10ක් 15ක් මේ ළමයි ඉන්න බැරුව මැරලා යනවා. ඒතර අපිට ආදරේ වලට අපේ ගාව තියෙන පෙරේත තමයි. ඉතින් මේ පෙරේතකම නතර කරන්න ඕනේ කියලා අපි කරපු දේ තමයි මේ හැම එකනම වෙජිටේරියන් කරන්න ඕනේ කියලා වෙජිටේරියන් ඕල්ටර්නටිව්ස් අපි ගොඩක් හදන්න පටන් ගත්තා. ඒකෙන්ද මේකත් අපි
කාබන් ගොඩාක් අඩුම ෆුට්ප්‍රින්ට් එකකින් හදන්නේ. මේකෙදිත් අපි අපේ රයිසර්ස් යූස් කරන්නේ එක පැත්තකින් අපි රයිස් වලින් පාම් වලින් බඩු දෙනවා. අනිත් පැත්තේ ගිහිල්ලා ලාස්ට් නයිට් ඩෙලිවරි කරනවා. ඊට පස්සේ අන්තිම ටික තමයි අවසානයේදී මම කියන්නේ අපි හිතුවා මේ ටෙක්නොලොජි කියන එක නගරයක විතරක් වුණ දෙයක් නෙමෙයි අපි මේක ගමේ කරන්න ඕනේ. එහෙම කියලා අපි ලස්සන කන්දක් අරගෙන මේ කන්දේ ඇතුලේ අපි හැදුවා ලස්සන ගම්මානයක්. මේ ගම්මානයේ ඇතුලේ අපි තාක්ෂණය ඩෙවලොප් කරන්න. මේ ඩෙවලොප් කරනකොට අපි කෘත්‍රිම බුද්ධිය කියන එක අපි කවදා හරි දවසක කෘත්‍රිම බුද්ධිය කියන එක අභිභවා යන්න නම් මිනිහාගේ මනස ඩෙවලොප් කරන්න ඕනේ. මිනිහාගේ මනස ඩෙවලොප් කරේ නැත්නම් ප්‍රකාශකත් කෘත්‍රිම බුද්ධිය අභිභවා යන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද අපි මෙන්න මේ වගේ ලොකේෂන් එකක් ගන්න මේකේ ළමයි අපි රෙක්‍රූට් කරනකොට ඒක අපි කාදාකත් හොයන්නේ නැහැ ඩිග්‍රී එකක් තියෙනවනේ. ඩිග්‍රී එකක් නැති කට්ටිය තමයි මේ වලට ගන්න. ඒකට අර අපේ ලක්ෂ 3මාරක් ඩිග්‍රී වල තියෙනවා. ඒකෙන් 8000ක් 70000ක් සිලෙක්ට් වෙනවා. අනිත් කට්ටිය ඔක්කොම ජොබ් සම්මේලනය. නමුත් අපි කරන්නේ ගමඩ කෙලින තාක්ෂණය. ඒ තාක්ෂණය ඔස්සේ අපි කෘෂිකාර්යය ඒ වගේම කෘත්‍රිම බුද්ධිය අනේක අදාළ තාක්ෂණ අපි ඒ ගම්මාන හදාගෙන යනවා. ඒ ගම්මාන වල අපි ඒකට කන්න දෙනවා ඉන්න දෙනවා. ඒත් එක්කම අපේම ඉරවලු තියෙනවා. අපේ සෙන්සර් තියෙන අපේම පවර් තියෙනවා. අපේම වතුර තියෙනවා. ඒකට ඉන්නේ වගේ ගම කවදාකවත් මේ ලෝකේ කවුරක්වත් හදලා නැහැ. මේ තමයි අපි හදපු සස්ටේනබල් ගම. ඒකේ දුවන්නේ ඒකේ දුවන ත්‍රිවිධ හැමදාම උඩට පල්ලයට දුවනවා. ඒක ඔක්කොම දුවන්නේ අපෙන් ගන්න සෝලාර් එනර්ජි එකේ. ඒකෙන් හැමදාම අපි මේක යූස් කරනවා. මෙන්න මේ තාක්ෂණය ගමට ගෙනහිල්ලා අපි කතා කරගෙන ඉන්නේ නෑ. මෙන්න මේ තාක්ෂණය දැන් ඒ විදිහට වැඩ කරනවා. මේ ළමයි කාමර ඊට පස්සේ මේ ළමයි කනකොට දේවල් ඊට පස්සේ මේ ළමයි දේවල් මේ අන්තිම එක මම දැන් වොයිස් එක කරපුවා කියලා. ඒක වොයිස් එකක් තියෙනවා. අර මේ කියන්නේ අපිට මේ අපිට කියනවා ලෝකේ තියෙන තුන්වෙනිම ෆාස්ට්ස් කාර් එක හැදුවේ ලංකාවේ. මේ ලංකාව කියන තැන කවුරුවක්වත් දැනගෙන ඉන්නේ නැහැ. ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් ඇග්‍රිකල්චර් නැත්නම් ගොවියෝයි මාළු පාලන මිනිස්සු ඉන්න රටක්. ඒ මාළු පාලන මිනිස්සු ගොවියෝයි ඉන්න රටකට කොහොමද මේ ලෝකේ තියෙන තුන්වෙනිම ෆාස්ට්ස් කාර් එක හදන්න පුළුවන් අවස්ථාව හැදුනේ. කියනවා ඒකට ඒක එහෙම කරන්න පුළුවන් මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ කියලා. ඉතින් අපි මේ කාර්යකයි මේවා කරපු හින්දා අද අපිව ඉලෝන් මාස්ක් හදන්නවා, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හදන්නවා. අපි ටිකක් අර්ධනය වෙලා තියෙනවා මොකද මේ මිනිස්සු අපිට තර්ජනය කරන්න පුළුවන් කියලා හිතනවා. මම දන්නවා බජාජ් එකේ මාත්‍රු මෙතන ඉඳගෙන ඉන්නවා. ඒකට ඇත්ත ගැන හිතුවොත් අපි ඉන්දියන් තාක්ෂණයක් කරගෙන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්දියන් කාර්යයක් විතරයි මේක කරන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නේ. අපි ඇවිල්ලා ට්‍රේඩ් එක කරේ විතරයි ඉන්නේ. ඒක අපිට ලැජ්ජා වෙන්න ඕනද? මොකද අපි ට්‍රේඩ් එක කරනවා. අපි කවෙන් හරි ගන්නවා. අපි කියක් හරි තියා ගන්නවා අනිත් කෙනාට විකුණනවා. ඊට පස්සේ ආපහු කවෙන් හරි ගන්නවා. කියක් හරි තියා ගන්නවා අනිත් පැත්තේ විකුණනවා. ඒක තමයි අපේ මේ රටේ අපේ ටෝටල් අපේ ආර්ථිකය ඇවිල්ලා බිලියන 85ක් විතරයි. මේ බිලියන 85 අපි නැවතෙන ඉඳලා තියෙනවා දැන් අවුරුදු 10ක් විතර. එතන ඉඳලා අපිට අංශු මාත්‍රාවක් උදේට නම් වෙලා නැහැ. හරිනම් අපි මේ වෙනකොට බිලියන 150ක්වත් ඉන්නේ. 150ක හිටියද අපිට අද මෙච්චර ලොකු ටැක්ස් ගෙවගෙන ඉන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ආණ්ඩු අපේ මිනිස්සු මේ ඔක්කොම කැමති මේ පොඩි දේවල් කරන්නේ. කියන්නේ ට්‍රේඩ් ඉකොනොමි එක. මෙතනින් ගත්තා අතනින් දුන්නා මෙතනින් ගත්තා අතනින් දුන්නා කීයක් කරවා ගත්තා මෙතනින් ගත්තා අතනින් දුන්නා කීයක් කරවා ගත්තා. අපේ ළමයින්ට අපි ගන්නත් අපිට මෙන්න මේ වගේ දේවල් අපිටම කරන්න පුළුවන්. අපිටම මේ තාක්ෂණය අපිටම කරන්න පුළුවන් කියලා. අපි ගිහිල්ලා අපි මේවා හදුවොත් කපල් හදුවොත් අපි ඒ කපල් හදලා ඒ කපල් ගෙඩිය විකුණන මිසක් ඒකෙන් වැලි වැඩිපුරක් කරන්න හදන්නේ නැහැ. අපි ගාව ගිනිරාත් තියෙන ඕන තරම් අපි කවදාකවත් පැට්‍රියක් හදන්න හදන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ මානසිකත්වය වෙනස් කරේ නැත්නම් අපිට කවදාකවත් මේ ලංකාව කියන රට වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ. ලංකාව වෙනස් කරන්න ඕන නම් අපි මේ ප්‍රොඩක්ට් කියන ක්‍රමයකට යන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් කියන ක්‍රමයක කවදාකවත් කවුරුත් පිළි කරේ නැහැ. අපි ඇවිල්ලා මේ කට්ටියට පෙන්නනවා. ඒකින්ද
අපි කම්පැනියක් නෙමේ අපේ ජර්නි එක තියෙන්නේ මේ ලෝකෙ බේරගන්නයි මේ රට බේරගන්න. ඒත් එක්කම ටුක් කැන්ඩල් ආදායම් අපි කොහොම කවුරුහරි දක්වනවා අපි ගැන ලොකු හැදීමක් කරලා තියෙනවා අපි ගැන විශ්වාස කරලා තියෙනවා. ඒකින්ද ඔබතුමාලාගේ බිස්නස් එක ලොකුවටම දියුණු වේවා. ඒ වගේම ඒහා සම්බන්ධ හැම කෙනාටම මේ රටටම ලොකු සම්පතක් වේවා. හැම කෙනාටම ලොකු ආදායමක් මේ වගේ හම්බ වෙයි කියලා ප්‍රාර්ථනා කරමින් අවසන් කරනවා.